ඔබ අහලා තියෙනවද තැලසීමියා කියලා රෝගයක් තියෙනවා. වැඩිම තැලසීමියා රෝගීන් පිරිසක් ඉන්නේ කොහෙද? මොකද්ද තැලසීමියා රෝගය කියන්නේ? මොකද්ද ඒකෙදි වෙන්නේ? දැන් උන් කල්පනා කරනවා මෙහෙම. උන් ළමයි කරන ඇයිසර් එයාගේ ඇමයිනෝ ආම්ලය වෙනස් කරගත්තේ? ඇමයිනෝ ආම්ලය තීරණය කරන්නේ කවුද අහගෙන? දෙවියන් වහන්සේ. ජානයක් මගේ. මේකට මොකද්ද රජයේ අරන් තියෙන ක්‍රියාමාර්ගය? ඒ පාර මුන් දෙන්න අඬනවා අපේ ප්‍රේම සම්බන්ධයට අවුරුදු 9. එතකොට රෙජිස්ට්‍රාර් කියනවා මේ වගේ දෙන්නෙකුට බෑ. දැනටමත් විසඳුම් හොයාගෙන ඉවරයි. ඔබ අහලා තියෙනවද තැලසීමියා කියලා රෝගයක් තියෙනවා? කොහෙද තියෙන්නේ? එන ආල් තියෙනවා කිව්වේ? කොහෙද තියෙන්නේ? ඔයගොල්ලන් ගෙදර තියෙනවද? කියන්නේ කොහෙද තියෙන්නේ තැලසීමියා? ලංකාවේ. හරි. වැඩිම තැලසීමියා රෝගීන් පිරිසක් ඉන්නේ කොහෙද? දිස්ත්‍රික්ක වලින්. කුරුණෑගල. මොකද්ද තැලසීමියා රෝගය කියන්නේ? ප්‍රවේණික රෝගයක්. මොකක්ද ඒකෙදි වෙන්නේ? ඒකෙදි වෙන්නේ හීමෝග්ලෝබින් තියෙන රතුරු දිරාණු වල හීමෝග්ලෝබින් වල තියෙනවා 1 2 3 4යි මේ වගේ පොලිපෙප්ටයිඩ් දාම කීයක්ද? 4ක්. හීමෝග්ලෝබින් අණුවේ. තැලසීමියා රෝගී ළමෙක්ගේ 1 2 3 කියන ඒ ප්‍රෝටීනේ ඇමයිනෝ ආම්ල දාම තුනම අපේ වගේම තමයි. 4 වෙනි එකේ එක ඇමයිනෝ ආම්ලයක් මාරු වෙලා තියෙන. එකම එකයි මාරු වෙලා තියෙන්නේ. එහෙනම් ගණන් ගන්න දෙයක් නැහැ. නමුත් ඒ හීමෝග්ලෝබින් වලට මොනවා කරන්න බෑද? ඔක්සිජන් ට්‍රාන්ස්පෝර්ට් කරන්න බෑ. ඔක්සිජන් වලට බැඳෙන්නත් බෑ, ගිනියන්නත් බෑ. ඒතර ඌ කොච්චර හීමෝග්ලෝබින් හැදුවත්, කොච්චර රතුරු දිරාණු හැදුවත් මොකක් වෙන්නේ නැද්ද? ඒකෙන් ඔක්සිජන් ට්‍රාන්ස්පෝර්ට් වෙන්නේ නැහැ. අවුල තියෙන්නේ මොකේද? හීමෝග්ලෝබින් කියන්නේ ප්‍රෝටීනයක්. ඒකේ තියෙනවා පොලිපෙප්ටයිඩ් දාම 4ක්. 3ක් අපේ විදිහටම තියෙනවා. එකක එක ඇමයිනෝ ආම්ලයක් වෙනස් වෙලා තියෙනවා. මේ පැත්ත සමානයි, මේ පැත්ත සමානයි. එක ඇමයිනෝ ආම්ලයක් විතර වෙනස් වෙලා තියෙනවා. මොනවා කරන්න බැයිද? ඔක්සිජන් ට්‍රාන්ස්පෝර්ට් කරන්න බෑ. එතකොට ඒ ළමයාට ජීවත් කරන්න ඕන නම් මොකද කරන්න වෙන්නේ? කියන්න. ගහ කෙල්ලලා තියන්න ඕනේ එහෙමද? මොකක් හරි කියන්න. මොකද කරන්න ඕනේ? නිරෝගී කෙනෙක්ගෙන් රුධිරය දෙන්න ඕනේ. ඔබ දන්නවා එහෙම රුධිරය දුන්නාම රතුරු දිරාණුවක් තියෙන්නේ දින 180යි. ඊට පස්සේ ඒක විනාශ වෙනවා. හරි? අපි දුන්න එක විනාශ වෙනවා. දින 180න් පස්සේ ආයසරයල්ලිය දෙන්න ඕනේ. ඊට පස්සේ ඔහොම ජීවත් වෙන තාක් කල් ලේ දෙන්න ඕනේ. අනුන්ගේ ලේ වලින් ජීවත් වෙන්න වෙන්නේ. මොකේද වෙනස තියෙන්නේ? හීමෝග්ලෝබින් වල පොලිපෙප්ටයිඩ් දාම 4න් 3ක වෙනසක් නැහැ. එකක එක ඇමයිනෝ ආම්ලයයි වෙනස් වෙලා තියෙන්නේ. කොහොමද උට කියලා වෙලා තියෙන කෙලවිල්ල? එකක එක ඇමයිනෝ ආම්ලයයි වෙනස් වෙලා තියෙන්නේ. දැන් උන් කල්පනා කරනවා මෙහෙම. උන් ළමයි කරන ඇයිසර් එයාගේ ඇමයිනෝ ආම්ලය වෙනස් කරගත්තේ? ඔන්නෝ ආනෝ ඇයිසර් එයා එකක එක ඇමයිනෝ ආම්ලයක් වෙනස් කරගත්තේ ඇයි? ඉතින් අපිට පුළුවන් එයාට දැනුවත් කරන්න මෙන්න මේ ඇමයිනෝ ආම්ලයේ අවුල තියෙන ඔබ හරියට හදපන්කෝ කියලා. ඔය එයාගේ සෛල වලට දැනුවත් කරන්න ඕනේ හදනකොට මේ හරියට හදාගන්න හොඳයි කියලා. ඇමයිනෝ ආම්ලය තීරණය කරන්නේ කවුද අහගෙන? මේ ඇමයිනෝ ආම්ල එන අණුපිළිවෙල තීරණය කරන්නේ කවුද? දෙවියන් වහන්සේ. අන්න එහෙම කියන්නේ. ඒ ඇමයිනෝ ආම්ල අණුපිළිවෙල තීරණය කරන්නේ කවුද කියලා අහන්නේ. ඕගොල්ලන්ගේ හදන ඕනම ප්‍රෝටීන එක ඇමයිනෝ ආම්ල අණුපිළිවෙල තීරණය කරන්නේ කවුද? ජානයක් මගින්. ජානයක් මගින්. එයාගේ ඒ ජානය මොකද්ද තියෙන්නේ? අවුලක් තියෙන්නේ. ඒ ජානය මගින් තීරණය කරන ඇමයිනෝ ආම්ලය මොකද වෙන්නේ? වැරදි. ඒතර ඒ ජානය කියන්නේ මොකද්ද? සාමාන්‍ය ජානය නෙමෙයි. මොකද්ද? විකෘති ජානයක්. ඒතර ඒක මොකද්ද? ජාන විකෘතියක්. ඒතර ඒක ප්‍රකෘති කරන්න බැයිද? පුළුවන්. ප්‍රකෘති කරන්න පුළුවන්. ඒකට කියන්නේ ජීන් තෙරපි කියලා. හැබැයි ජීන් තෙරපි ડોක්ටර්ස්ලා
එක්කෙනෙක්වත් ලංකාවේ නැහැ. හිටියත් ජීන් තෙරපි එකක් කරන්න තරම් තාක්ෂණික දැනුම සහිත ලැබ් එකකුත් නැහැ. දැනට ජීන් තෙරපි කරන්න පුළුවන් ඇමරිකාවේ විතරයි ලෝකෙම. එන ඇමරිකාව වෙරන් යන්න වෙනවා. සාමාන්‍යයෙන් ජීන් තෙරපි එක කම්ප්ලීට් කරන්න කෝටි 15ක් විතර යනවා. ඒ හින්දා වෛද්‍යවරු ඒ ළමයින්ගේ අම්මලාට තාත්තලාට කියන්නේ ඒගොල්ලෝ අහන ලෝකේ කොහෙවත් නැද්ද මෙයාව සනීප කරන්න පුළුවන් ක්‍රමයක් කියලා. ඒතර ඒගොල්ලෝ කියන්නේ නැහැ කියලා. තියෙනවා කෝටි 15ක් තියෙන ඕනි කිව්වොත් එහෙම ඒ මිනිස්සු ඔලුව අවුල් කරගන්න. ඊට හොඳයි නැහැ කියන්නේ. පේනවා නේද ඥානයක අවුල. ඉතින් ඇයි ඌගේ ඥානය විකෘති කරගත්තේ? හරි. ඕගොල්ලන්ට ඕගොල්ලෝ ගාව ඔය තියෙන ඥාන ටික හම්බුනේ කොහෙන්ද? දෙකේ පන්තියේදී? පාරේ වැටලා තියලා අහුල ගත්තද? ඥාන ටික ලැබුණේ අම්මගෙනුයි තාත්තගෙනුයි 50ට 50. හරිද? ඕනෑම ඥානයක් සඳහා මොකක් තියෙනවද? ඇලීල කියලා දෙකක් තියෙනවා. හරි? අම්මගෙනුත් ඕකේ විකෘති ඥානය ඇවිත් තාත්තගෙනුත් විකෘති ඥානය ආපු නිසා තමයි ළමයා හැම උනේ. එතකොට මෙන්න මේ වගේ විවාහයක් වෙච්ච නිසා තමයි එහෙම උනේ. හරි? කැපිටල් T ඥානය කියන්නේ ඔරිජිනල් හීමොග්ලෝබින් එක හදන ඥානය. සිම්පල් T කියලා කියන්නේ විකෘති ඥානය. හරිද? දැන් මව කැපිටල් T සිම්පල් T. පියා කැපිටල් T සිම්පල් T. එතකොට මේ ප්‍රමුඛ ඥානයෙන් එකක් තියෙන හින්දා මෙයා රෝගී ලක්ෂණ පෙන්වන්නේ නැහැ. ප්‍රමුඛ ඥානය තියෙනකොට නිලීන ඥානයේ ක්‍රියාකාරීත්වය මොනවා කරනවද? යටපත් කරනවා. හරිද? ඒතර මෙයාට ලෙඩෙත් නැහැ, මෙයාට ලෙඩක් ඇත්තේ නැහැ. රයිට්. ඊට පස්සේ ඩිම්බ හැදෙනකොට මේක එකකට වෙන් වෙනවා, මේක එකකට වෙන් වෙනවා. ඊට පස්සේ ශුක්‍රාණු හැදෙනකොට මේක එක ශුක්‍රාණුවකට වෙන් වෙනවා, අනිත් එක අනිත් ශුක්‍රාණුවට වෙන් වෙනවා. දැන් මේ ඩිම්බ දෙකෙන් ඕනම එකක් මේ ශුක්‍රාණු දෙකෙන් ඕනම එකක් එක්ක සංසේචනය වෙන්න පුළුවන්. මේක එක්ක සංසේචනය වුණොත් ලැබෙන දරුවා කැපිටල් T ඌ මොකද වෙන්නේ? නිරෝගී. මෙයාත් එක්ක සංසේචනය වුණොත් කැපිටල් T සිම්පල් T ඌටත් ලෙඩක් නැහැ. හැබැයි ලෙඩේ ඉස්සරහට ගෙනියන්න පුළුවන්. මෙයාත් එක්ක සංසේචනය වුණත් කැපිටල් T සිම්පල් T අවුලක් නැහැ. එයාට ලෙඩක් නැහැ. මෙයාත් එක්ක සංසේචනය වුණොත් සිම්පල් T යන්න කෙලවුණා. මවගෙන් සහ පියාගෙන් කියන දෙන්නගෙන්ම නිලීන ඥාන ලැබීම හේතු කොටගෙන හදන ප්‍රෝටීනේ එක ඇමයිනෝ ආම්ලයක් මොනවා වෙනවද? වෙනස් වීම නිසා අවුරුදු 10ක් 15ක් විතර වෙනකොට මැරලා යනවා. එහෙනම් ලේ දෙනවා කිව්වේ. ලේ දෙන්න පුළුවන් පොඩි කාලේ පොඩි ප්‍රමාණයක්. ළමයා ලොකු වෙන්න මොකද වෙන්නේ? ලේ වල අවශ්‍යතාවය වැඩි. ඔබ හිතනවාද ලේ ලිං වලින් උනනවා කියලා? ලේ මිනිස්සු දෙන්න ඕනි. අනිත් අතට ඕනේ මිනිස්සෙක්ගේ ලේ දෙන්න බෑ. ඌගේ බ්ලඩ් ගෲප් එක නම් ඒ කියන කෙනෙක්ගෙම දෙන්න ඕනි. තේරුණාද? එහෙම විශාල ප්‍රමාණයක් ලේ දෙන්න ලේ නැහැ. නිසා ලේ නැති කමින්ම මැරෙනවා. මොකද්ද මේකට කරන්න පුළුවන්? කුරුණෑගල දිස්ත්‍රික්කේ තමයි ලෙඩේ තියෙන්නේ. හැබැයි කවුරුවක්වත්ම දන්නේ නැහැ ළමයි මේ විකෘති ඥානය කවදද ඇති උනේ කියලා කියන්නේ. දන්නේ කොහොමද මේක උනේ කියලා. කාගේ හරි විකෘතියක් වුණා, ඒක ඊළඟ પરම්පරාවට ගියා, එයාගෙන් ඊළඟ එකට ගියා, එයාගෙන් ඊළඟ එකට ගියා, දැන් දිගට යනවා මේක. හරිද? දැන් මේ කුරුණෑගල දිස්ත්‍රික්කේ මේ ටික ඔක්කොම තියෙනවා. මේ මොනවද මේ කතා කරන්නේ මම? මේ සිලබස් එකට නැති සම්ප්‍රප්ලාපද කියන්නේ. මේ තනිකර 6 වෙනි ඒකකය. මොකද්ද? ප්‍රවේණිය. හරි. මේකට මොකද්ද රජයේ අරන් තියෙන ක්‍රියාමාර්ගය? ඔය අරන් තියෙන ක්‍රියාමාර්ගය තමයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙන්නෙක් විවාහ වෙනකොට ඒ විවාහ වෙන දෙන්නම හොස්පිටල් එකට ගිහිල්ලා බ්ලඩ් ටෙස්ට් එකක් කරන්න ඕනේ.
බ්ලඩ් ටෙස්ට් එකෙන් පස්සේ ඒ දෙන්නට විවාහ වෙන්න සුදුසුද නුසුදුසුද කියලා දෙනවා. මේ වගේ වුණොත් දෙනවා මොකද්ද? විවාහ වීමට නුසුදුසුයි කියලා. එතකොට අර විවාහ රෙජිස්ට්‍රාර් ඉන්නේ. එතෙන්ට ගියාම විවාහය රෙජිස්ටර් කරන්න රිපෝට් එක ඉල්ලනවා. කොහෙද? හොස්පිටල් එකේ. හරිද? එතකොට එයා දෙනවනේ රිපෝට් එක. හරිද? ඒකෙන් විතරක් එයා සෑහීමකටපත් වෙන්නේ නැහැ. මේ යාළගේ ID කාඩ් නම්බර් අරගෙන වෙන දවසක් දෙනවා පස්සේ එන්න කියලා. ඒක හොස්පිටල් එකට යවලා ක්‍රොස් චෙක් කරනවා. මුන් ගෙනත් දුන්නේ හොර එකක්ද කියලා බලන්න. ඒ වුණොත් අහු වෙනවනේ වැඩේ. පැහැදිලිද? එතකොට එතෙන්දිත් හරිද? පෙනී ගියොත් එහෙම මේ වගේ දෙන්නේ කියලා රෙජිස්ට්‍රාර් කියනවා මේ විවාහය රෙජිස්ටර් කරන්න බෑ. ඒ පාර මුන් දෙන්න අඬනවා අපේ ප්‍රේම සම්බන්ධයට අවුරුදු 9ක් වෙනවා කියලා. හරිද? එතකොට රෙජිස්ට්‍රාර් කියනවා 9ක් නෙමෙයි පුතේ 19ක් වුණත් මොකද වෙන්නේ? මට මේක රෙජිස්ටර් කරන්න බෑ මගේ ජොබ් එක නැති වෙනවා. හරිනේ? මේ වගේ දෙන්නෙකුට බෑ. මේ වගේ දෙන්නෙක් වුණොත් මේ වගේ කෙනෙක් එන්නේ. දැන් මේක මේ දෙන්නට තේරෙන්නේ නැහැ. මේ මොකද්ද කියන කුණුහරුපේ කියලා. හරිද? දැන් මොකද කරන්නේ? මුන් අඬනවා, ඉෂියෝ කෑ ගහනවා, බිම පෙරලෙනවා, බනිනවා. ඊට පස්සේ හොස්පිටල් එකේ ඉන්නවා ජෙනටික් කවුන්සලර් කියලා කෙනෙක්. එයා ළඟට යවනවා මේක පැහැදිලි කරලා දෙන්න. ඊට පස්සේ එයා මේ මං වගේ මෙහෙම පැහැදිලි කරලා දෙනවා. ඕක අහගෙන ඉඳලා සමහර අය අහනවා ඉතින් සර් ඇයි අපි මේ ළමයාම හදාගන්නේ? අනේ මට බෑ බං. මුන්ට මේක පැහැදිලි කරන්නේ කොහොමද? යකෝ O level එකත් පාස් නැති එකට මේක පැහැදිලි කරන්නේ කොහොමද? ඌ අහනවා ඉතින් මේ ළමයි තුන් දෙනෙක් හදාගත්තම ඇතිනේ. ඇයි මෙයාව හදන්නේ? දැන් ජෙනටික් කවුන්සලර්ට බෙල්ල වල දාගන්න වෙනවා. මම හිටියොන්නම් කියලා දෙනවා හොඳට. මම නම් කවුන්සලර්. යකෝ මේ කොයි ශුක්‍රාණුව කොයි ඩිම්බයත් එක සංසේචනය වෙලා කියලා තෝ දන්නවද? එහෙනම් උඹලා දෙන්න ඩිම්බයි ශුක්‍රාණුයි මේසයක් උඩ තියලා උඹලා කැමති දෙක සංසේචනය කරගන්න. ඊට පස්සේ උන් අහනවා සර් මේ ඩිම්බ වල ටී තියෙනවා පේනවද? යකෝ ටී කියලා එකක් නෑ බං ඒක සංකේතයක්. ඩිම්බය පේන්නෙත් නෑ ශුක්‍රාණුව පේන්නෙත් නෑ. ඉතින් ටී පෙනෙయ్య. ආගන්නකෝ අපේ රටේ මිනිස්සු ඕනෑම දෙයකට විසඳුම් සොයා ගැනීමට දක්ෂයි. දැනටමත් විසඳුම් හොයාගෙන ඉවරයි. ඔව්. ඊටම දක්ෂයි විසඳුම් හොයාගන්න. ඕන් හොයාගෙන තියෙනවා විසඳුමක් දැම්මුට රෙජිස්ටර් කරන්න බෑනේ විවාහය. දැන් කුරුණෑගල දිස්ත්‍රික්කයට ස්පර්ශ වෙලා තියෙන අනිකුත් දිස්ත්‍රික්ක කියන්න මට. මේකේ ගෑවිච්ච ඒවා. එක පැත්තකින් මහනුවර ගෑවෙනවා, එක පැත්තකින් අනුරාධපුර ගෑවෙනවා, අනිත් පැත්තෙන් කෑගැල්ල ගෑවෙනවා, අනිත් පැත්තෙන් ගම්පහ ගෑවෙනවා. මේ කුරුණෑගල දිස්ත්‍රික්කේ තමයි තැලසීමියා රෝගීන් මෙහෙම හිටියේ. හරිද? දැන් මේ අනිත් දිස්ත්‍රික්ක හැම එකේම කවුරු ඉන්නවද? තැලසීමියා රෝගීන් ඉන්නවා. මොකක්ද දන්නවද මේගොල්ලෝ කළේ? කුරුණෑගල ඉන්න රෙජිස්ටර් කරන්න බැරි. මේ දෙන්නම යනවා නෑදෑයගේවල් ගෙවල් දෙකකට. ගිහින් ඡන්ද හිමි නාම ලේඛනේ තියෙන්නේ. අපි මෙහෙ පදිංචියට ආවා කියලා. හරිද? ඡන්ද හිමි නාම ලේඛනයේට ග්‍රාම සේවකට කියලා දාගන්නවා. දැන් අපි කුරුණෑගල වලට දැන් කුරුණෑගල නෙමෙයි දැන් අපි කෑගල්ලේ පදිංචි කියලා. අවුරුද්දක් කෑගල්ලේ පදිංචි වෙලා හිටියන් පස්සේ දැන් පදිංචි කෑගල්ලේනේ. ගිහිල්ලා විවාහය රෙජිස්ටර් කරන්න යනවා එහෙ ඉන්න කෙනෙක් ගාවට. කෑගල්ලේ කෙනා ඉල්ලනවාද බ්ලඩ් රිපෝට්? නෑනේ. එයාට කියලා නෑනේ ඒක. රෙජිස්ටර් කර. එතකොට මේකෙන් නැද්ද? ඒ කියන්නේ දිස්ත්‍රික්කේ මාරු වුණාම ජානේ මාරු වෙනවද?
අපේ මෝඩ හැතිකරේ කරන්නෙම වගේ අල්ල ගොන් වැඩමයි කරන්නේ. ඒ විතරක් නෙමෙයි. ඒ වගේ කරපුන්ගෙන් උපදෙසුත් ගන්නවා. ඕන් උපදෙස් දෙන හැටි හරි. ඒ වගේ තව එකෙක් හොයා ගන්නවා හරි. හොයාගෙන කියනවා අනේ මොන බොරුද මටත් ඔහොම කිව්වා. මමත් මේ කෑගල්ලට ඇවිල්ලා මේ විවාහ වුණේ. ඉතින් මට ළමයි 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙකුටවත් තැලසීමියාව නැහෙනි. බොරු කතා ඇත්ත වෙන්න පුළුවන්. උගේ වෙලාවේ හැටියට මෙහෙම මාව වෙන්න පුළුවන්. මේක සම්භාවිතාවයක් නේ. ඒක පිළි අරගෙන අනිත් එකාට 3 දෙනෙක් ආවා 3 දෙනාම මෙහෙම වෙන්න පුළුවන්. මේ ඇහැට පේන්නේ නැති සිද්ධියන්නේ උතන වෙන්නේ. කොහොමද අපි ඒක කන්ට්‍රෝල් කරන්නේ? ඒකත් මාර බයොලොජිනේ. ඒක තමයි. දැන් සිද්ධ වෙලා තියෙනවා මොකක් කරන්නද? ලංකාවටම මේ නීතිය දාන්න. නැත්තම් කරන්න බෑ. දැන් ඕගොල්ලෝ බලා ගන්න ඕනේ තැලසීමියා සම්බන්ධයෙන් ඔබේ තත්ත්වයේ කැපිටල් T කැපිටල් C සිම්පල් Tද කියලා. සිම්පල් Tද කියලා බලා ගන්න ඕනේ නැද්ද? නෑ ඒක බලා ගන්න දෙයක් නෑ පේනවා. පේනවා නිකම්ම පේනවා. හරි? සමයෝගීද විෂමයෝගීද කියලා බලා ගන්න ඕනේ. හරි? ඔබේ විතරක් බලාගෙන හරියන්නේ නැහැ. යකෝ දැන් මේ විවාහයට පෙර ඉස්සර තියෙන්නේ හඳහම් බලනවා නැත්තම් පොරොන්දම් බලනවා කියලා. ඔය දැන් බලන්නේ බ්ලඩ් රිපෝට් එක. අලුත්ම බැලිල්ල ඒක. මේ මෙච්චරද එහෙම ලෙඩක් තියෙන්නේ? නෑ තව ලිස්ට් එකක් තියෙනවා. ඒ ලිස්ට් එකම බලලා ගලපන්න පුළුවන්. ඒ තමයි විද්‍යාත්මක හඳහන් ගැලපීම. හරි අවශ්‍ය වුණොත් හම්බෙන්න පස්සේ හරි. හැබැයි ඒවට වෙනම සල්ලි ගන්නවා. පන්ති ගාස්තුවෙන් බෑ. ප්‍රවේණ විද්‍යාඥයෙක් ඕනේ ඒක ගලපන්න. හරිනේ? ප්‍රවේණ විද්‍යාඥයෙක් වෙන්නේ කොහොමද? කැම්පස් එකකින් ප්‍රවේණී ඉගෙන ගන්න ඕනේ. හරි. මේ හරි ජොලි වැඩේ නේ. ඔව් ඒක තමයි. නිදාගෙන හිටපෙයත් ඇහැරලා අර එකෙක් හිටියා අන්න වෙලා විරිත්තිලා කෙලත් පෙරනවා මේ හරිද? ඕන් යසට ඇහැරලා මොහොම ආනුන්ගේ මොකක් හරි රෙද්දක් කිව්වොත් ඕපාදූපයක් කිව්වොත් මෙච්චර වෙලා කිව්වා පොලිපෙප්ටයිඩ් ගැන මූ බුදි මෙහෙ. හරි? ශුක්‍රාණු මේසෙ උඩ තියලා සංසේචනය කරා කියපුවා. අර හැරලා ඉන්නේ ඔක්කොම. මෙච්චර වෙලා බුදියාගෙන හිටපො. ඔළුවේ කැක්කුමුත් නැහැ, මොකුත් නැහැ, නිදිමතත් නැහැ. දැක්ක? ඒක තමයි. මොකක් හරි උගන්නන එකෙන් පිටිපස්සට ගිහිල්ලා මොනකක් හරි වනචර කතාවක් කිව්වොත් ඒ පාර මාවත් තරම් මුන් යන්නේ තව ඒක. මටත් පාඩම අමතක වෙනවා ඊට පස්සේ. ඒ හැටි. බාහනක මූණ වල සන්තෝෂයද? දැන් මේක හැදෙන හැටි කියනකොට ඕ වගේ හිටියද? එන්න. දැන් බලන්නකෝ ප්‍රබෝධය කොච්චරද කියලා. එන්න මේක ඇඳගෙන. 2026-2027 උසස් පෙළ ජීව විද්‍යා හදාරන දරුවන්ට 2028 උසස් පෙළ ජීව විද්‍යාව හැදෑරීමට බලාපොරොත්තු වන දරුවන්ට තියරි ක්ලාස්, පේපර් ක්ලාස් සහ ස්ටඩි පැක්ස්, පේපර් පැක්ස් ඉතාම සානදායි මිල ගණන් යටතේ tissjananayaka.lk වෙබ් අඩවියෙන් දැන් ඔබට ඍජුවම ලබාගත හැක. විමසීම්